white color එකට ආස ඔයාට අද අපි ගෙනාවා Brodo brand එකේ සුපිරිම quality party box එකක්. ඉතින් මේක BTS ලගේ ගහපු අතරම මම දකින ගොඩක්ම ලස්සන party box එකක්. මටත් unbox කරද්දි ගොඩක් ආස හිතුණා party box එකට. ඒ වගේම තමයි sound quality එකත් perfectම තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ වීඩියෝ එකට යමු. right මුලින්ම ඔයාලට කියන්නම් මේ party box එකේ design පැත්ත ගැන. design පැත්ත ගැන කතා කරද්දි අතරම මාරම quality ලස්සන luxury look එකක් තියෙනවා ඔයාලට. පාඩි බොක්ස් එක අන්බොක්ස් එකෙන් ඉඳන්ම බලා ගන්න පුළුවන් මේකේ ක්වොලිටි එක මේකේ සුදු පාට ඇත්තටම අපි අර මේ කැම් එකෙන් දකින සුදු පාට නෙවෙයි මම කලිනුත් කිව්වා වගේ අන්බොක්ස් කරනකොට මාරම කිරි සුදු පාට ලස්සන පාඩි බොක්ස් එකක්. ඉතින් මේකේ ලයිට් ඔන් කරාට පස්සේ තවත් ලස්සනයි රෑට වගේ නම් මාරම ක්වොලිටි ලයිට් සිස්ටම් එකත් එක්ක. ඉතින් මේකේ එන්නේ ඔයාලට 8 inch woofers දෙකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අඟ ලටේ ස්පීකර්ස් දෙකක්. ඒ වගේම තමයි මේකේ ඔයාලට ඩිසයින් පැත්ත ගැන කතා කරොත් මේ වගේ මෙටල් දලක් වාට බලා ගන්න පුළුවන් ඉස්සරහෙන්. ඒ වගේම තමයි උඩ වෙන්න මෙතන ඩිස්ප්ලේ එකක් එනවා කන්ට්‍රෝල් පැනල් එකත් එක්ක. මේ විදිහට තමයි ඩිසයින් පැත්ත බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩින් ලොකුවට හැන්ඩල් දෙකක් වාට බලා ගන්න පුළුවන්. වාට උස්ස ගන්න පහසු වෙන්න හැන්ඩල් දෙකක් යාලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේක වාට පිටිපස්සේ වීල් දෙකකුත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වීල් දෙකෙන් වාට ඇදගෙන යාමේ හැකියාවක් තියෙනවා මේ පාඩි බොක්ස් එකේ. ඉතින් ඒ වගේම තමයි මේ පාඩි බොක්ස් එකේ ඩිසයින් පැත්ත ගැන කතා කරද්දී RGB ලයිට් සිස්ටම් එකක් වාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ RGB ලයිට් සිස්ටම් එක වාට චේන්ජ් කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි මේකට හම්බ වෙන දේවල් මොනවද කියලා රයිට් මේ පාඩි බොක්ස් එකට ඔයාලට හම්බ වෙන දේවල් ගැන කතා කරද්දී මුලින්ම අපි කියන්න මෙන්න මේ වගේ UHF mic දෙකක් ඔයාලට හම්බ වෙනවා. VHF නෙමෙයි UHF mic දෙකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ mic දෙකේ මාරම quality UHF කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මීටර් 50 100ත් අතර වගේ රේන්ජ් එකක් දුර රේන්ජ් එකක් ඔයාලට කවර් කරගන්න පුළුවන් සිං කරද්දී ඒ වගේම ස්පීච් එකක් වගේ කරද්දී. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේ මයික් දෙක ස්පෙෂල්ම මෙන්න මෙතනින් අපිට ගලවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. type C rechargeable battery මෙන්න මෙතන එනවා. ඉතින් මේ බැටරියත් ඔයාලට මාරු කරගන්න පුළුවන්. වෙන බැටරියක් අරන් ඕන නම් charge කරලා තියාගෙන මාරු කරගැනීම හැකියාවකුත් මේ පාඩි බොක්ස් එකෙන් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේ මයික් දෙකට මෙන්න මේ වගේ ෆිල්ටර්ස් දෙකක්. මේ වගේ ෆිල්ටර්ස් දෙකක් ඔයාලට හම්බ වෙනවා. මේ මයික් එකට අපිට මේ විදිහට දාගන්න පුළුවන් ෆිල්ටර්ස් දෙක දාලා සාමාන්‍යයෙන් ගොඩක් අය කැමති නැහැනේ අර හැමෝටම මයික් එක දෙන්න මොකක් හරි පාටියක් වගේ වුණාම අපි ඔයාලට ඕන ඒ විදිහට මේක යූස් කරන්නත් පුළුවන්. මේ වගේ ෆිල්ටර් එකක් දාලා සිං කරන්න දෙනකොට දීලා අපිට ඕන නම් ෆිල්ටර් එක ගලවලා තියන්නත් පුළුවන්. ෆිල්ටර් එක හොද ගන්න. ඒ වගේ දේවල් කරගන්නත් ෆිල්ටර් දෙකක්ම ඔයාලට මේ මයික් දෙකට මේ පාඩි බොක්ස් එකේදී හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ පාඩි බොක්ස් එක charge කරගන්න රීචාර්ජබල් යුනිට් එකක් කියලා ඔයාලා දන්නවා දැන්ටමත්. ඉතින් මේක charge කරගන්න මෙන්න මේ වගේ charging cable එකක් ඔයාලට හම්බ වෙනවා. මේකට charging adapter එකක් හම්බ වෙන්නේ නැහැ. අපෙන් purchase කරනවා නම් අපෙන් විතරක් අපි මෙන්න මේ charging cable එකට ෆ්‍රී ඔයාලට ඇඩැප්ටර් එකක් දෙනවා charge කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ user manual එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ party box එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ user manual එකේ ඔයාලට තියෙනවා. ඉතින් මොනවද මේ party box එකේ කරගන්න පුළුවන් අපිට control panel පැත්තෙන් මොනවද කරගන්න කියලා මෙන්න මේ user manual එකේ තියෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට මේ user manual එකේ තියෙන control panel එකේ ඇත්ත කතාවත් ඊළඟට අපි කියනවා ඔයාලට ඊට කලින් කියන්න ඕනේ බැටරි එක පැත්ත ගැන. අපි අනිවාර්යෙන් charging පැත්ත ගැන බලන්න ඕනේ party box එකක් මිලදී ගන්නකොට. charging පැත්ත ගැන කතා කරොත් මේක සාමාන්‍යයෙන් ඔයාලට පැය 2:00මාරත් පැය 3:00මාරත් අතර full charge එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 150 volume එකත් එක්ක play කරනවා නම් සාමාන්‍යයෙන් පැය 4:00මාරක් 5ක් වගේ කාලයක් මේකේ play time එකක් ඔයාලට තියෙනවා. ඉතින් මේක ඔයා charge කරගන්න ඕනේ 5 volt charger එකකින් 20 watt උනත් ගැටලුවක් නැහැ. 5 volt charger එකකින් charge කරගන්න ඒ charging dock එක අපි ලබා දෙනවා ඔයාලට. අපෙන් ගන්න ඕන අනිවාර්යෙන් charging dock එකක් අපි දෙනවා මුලින් කිව්වා වගේම. ඒ වගේම තමයි මේකේ RMS output watt එක ගැන කතා කරොත් RMS output watt 75ක බලයකින් පණ ගැන්වෙන පාඩි බොක්ස් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් sound quality එකත් හොඳටම හොඳයි. සාමාන්‍යයෙන් අපි කලින් කතා කරා Eden ID 822 ගැන. ඒකේ සාමාන්‍යයෙන් RMS watt 100යි. ඉතින් මේකේ watt 75ක් තියෙනවා කියන්නේ ඔයාලා බලන BTS 20යි 99 BTS 21යි 20 ඒ වගේම තමයි BTS ලගේ 1990 ඔය ඔක්කොටම එන output power එක තමයි watt 75ක් කියන output power එක. ඉතින් ඒ watt 75කින් තමයි මේ පාඩි බොක්ස් එක බල ගැන්වෙන්නේ. sound quality එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ගොඩක්ම perfect sound quality එකක් ඔයාලට ගන්න පුළුවන් බේස් එකත් එක්ක. right බැටරි පැත්ත ගැන කතා කරද්දී ඔයාලට කියන්න ඕනේ තව කාරණයක් තමයි මේකට හම්බෙන්නේ ඔයාලට මිලිඇම්පියර් 4500ක බැටරි එකක්. ලිතියම් අයන් බැටරි එකක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ රීචාර්ජබල් ලිතියම් අයන් බැටරි වල විශේෂතාවය තමයි ඔයාලට charge කරන්න ඉක්මනින් charge කරගන්න පුළුවන්. හැබැයි ඉක්මනින් charge බහිනවා කියන එක තමයි ලිතියම් අයන් බැටරි වල ස්වභාවය. ලීඩ් ඇසිඩ් බැටරි නම් අපිට charge කරන්න ගොඩක් වෙලා යනවා. ඒ වගේම තමයි charge එක ගොඩක් වෙලා රැඳිලා තියෙනවා ලීඩ් ඇසිඩ් බැටරි වල. අපි Eden party box ගැන කතා කරද්දී ලීඩ් ඇසිඩ් බැටරි තිබ්බා Eden party box වල. ඒ වගේම තමයි Brodo brand වල නම් ගොඩක් දුරට NDR brand වල වගේ ලිතියම් අයන් බැටරි තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. right මේ ලස්සන party box එකේ control panel පැත්තට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. control panel එක ගැන කතා කරද්දී මුලින්ම ඔයාලට කියන්න පුළුවන්
මෙන්න මෙතන ඔයාලට පේන්න තියෙනවා ඇති on off switch එක මෙන්න මේ විදිහට power on off එක ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් type C rechargeable port එක මෙතන charge කරද්දී මෙන්න මෙතන තියෙන dot එක රතු පාටින් charge light එක පත් වෙනවා පේනවා full charge වුණාට පස්සේ light එක off වෙනවා right ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන special බලා පුළුවන් guitar in එකක් මෙයාලා දීලා තිනවා ඔයාලට guitar play කරනවා නම් ඒ වගේම තමයි mic 1 mic 2 කියලා තව wired mic ඔයාලට play කරන්න පුළුවන් හැකියාවකුත් මෙයාලා මේ party box එකේ control panel එක පැත්තෙන් බලද්දී දීලා තියෙනවා ඒ වගේම තමයි ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා AUX port එක සම්පූර්ණයෙන් සුපුරුදු පරිදි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා USB port එක. ඒ කියන්නේ pen drive එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි TF card එක. ඒ කියන්නේ memory card එකත් මේක use කරන්න පුළුවන් control panel එක. ඒ වගේම තමයි මෙන්න මෙතන පොඩි කාණුවක් වගේ එකක් දීලා තියෙනවා. මෙතන phone එක තියන්න තමයි මෙයාලා හදලා දීලා තියෙන්නේ. ගොඩක් ලස්සන luxury look එකක් ඔයාලට මේ party box එකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ස්පෙෂල් එකම මේන් වොලියම් එක මේන් වොලියම් කියන්නේ ඔයාලට සවුන්ඩ්ස් අඩු වැඩි කරනකොට මෙන්න මේ මේන් වොලියම් එක ගොඩක්ම ලේසියෙන් හසුරව ගන්න පුළුවන් ඒ වගේම තමයි මයික් වොලියම් එකත් මෙතන ලොකුවට වීල් දෙකක් ඒ විදිහට දීලා තියෙනවා ඒ වගේම තමයි මයික් වොලියම් අප් ඩවුන් කරද්දී ඔයාලට පේනවා ඇති මේ ලයිට් එකත් මෙන්න මේ විදිහට වොලියම් අප් ඩවුන් කරනකොට ලයිට් එක මෙන්න මේ විදිහට ඉස්සරහටම වටේට යනවා ලස්සන ලයිට් සිස්ටම් එක බලා ගන්න පුළුවන් ඔන්න වොලියම් අප් ඩවුන් කරනකොට ඔය විදිහට ගොඩක් මේක ඇත්තටම රෑක් ඇදි වගේ ෆන්ක්ෂන් එකක් නයිට් ෆන්ක්ෂන් එකකට වගේ වාට ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි කියන්නම් මෙන්න මෙතන මොකද්ද තියෙන්නේ කියලා මෙතන තියෙන මෝඩ් එක කියන්නේ ඔයාලට මෙතනින් Bluetooth මෝඩ් එකට ඒ වගේම තමයි මේ වගේ AUX මෝඩ් එකට චේන්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි සුපුරුදු පරිදි අනිත් පාටි බොක්ස් වල වගේම මෙන්න මෙතන play pause බටන් එක ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි අර අපිට සින්දුවක් හරි මොකක් හරි ඉස්සරහට පස්සට ඒක හදා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙන ලයිට් මෝඩ් එක මෙතනින් අපිට ලයිට් චේන්ජ් කරගන්න පුළුවන් පාටි බොක්ස් එකේ මෙන්න මේ විදියට අපි ඉස්සරහට පෙන්වන්න මියුසික් එකක් ප්ලේ කරනකොට ලයිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා ඒ වගේම තමයි මෙතන තියෙන BT කියලා ඔප්ෂන් එකක් මේකෙන් වෙන්නවාට මේ වගේ තව පාටි බොක්ස් එකක් නැත්නම් බ්‍රෝඩුලාගේ තව පාටි බොක්ස් තිබ්බොත් මේ BT ඔප්ෂන් එක හරහා එකම ඩිවයිස් එකෙන් ඔයාලා මේ පාටි බොක්ස් දෙකම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් හැකියාවක් එක සින්දුව දාන්න පුළුවන් JBL ලගේ තියනවා වගේ NDL ලගේ TWS පහසුකම් වගේම තමයි ඊට පස්සේ ඔයාලට මෙතන පුළුවන් සවුන්ඩ්ස් මියුට් කරගන්න ඒ වගේම තමයි මෙතන තියෙනවා සුපුරුදු පරිදි බ්‍රෝඩුලාගේ දෙන voice change පාසුකම ඒ කියන්නේ ඔයා mic එකෙන් sync කරනකොට මෙතනින් voice change කරලා ladies voice වගේ kids voice වගේ change කරගන්න පුළුවන් අපි mic එකෙන් අපේ කටහඬින් play කරාට sync කරාට අපේ කටහඬින් sync කරාට ඔයාට ඇහෙන්නේ ladies voice එකක් ඔයාට ඇහෙන්නේ kids voice එකක් අපි කලිනුත් කතා කරලා තියෙනවා ඔක ගැන මෙන්න මේ වගේ ස්පෙෂල් මෙන්න මේ ටික තමයි ඔයාට control panel එකක් විදියට මේ party box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ right අපි එහෙනම් මෙන්න මේ වීඩියෝ එකේ අවසානට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ ඔයාට කියන්න ඕනේ මේකේ විශේෂම දේ තමයි sounds පැත්ත වගේම price එක. ඒ කියන්නේ මිල ගණන් ගැන තමයි අපි කතා කරන්න හදන්නේ දැන් අවසානට sounds පැත්ත ගැන කිව්වොත් ගොඩක් perfect sounds quality එකක් තියෙනවා. ඔයාට මේක sounds test එකක් බලා ගන්න පුළුවන්. අපි වීඩියෝ එකේ අවසානට include කරනවා මෙන්න මේකේ sounds පොඩි වීඩියෝ එකක්. ඒකෙන් ඔයාට sounds පැත්ත බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ham free දෙකක් පාවිච්චි කරලා sounds අහන්න. මොකද එහෙම කියන්නේ ham free දෙකෙන් ඔයාට sounds quality සාමාන්‍ය 160ක් 70ක්වත් මේකේ ඇත්ත sounds quality බලා ගන්න පුළුවන්. හොඳ ham free එකක් use කරනවා නම්. හැබැයි phone එකෙන් අහන්න එපා. phone එකෙන් ඇහුවොත් ඔයාට phone එකේ speaker එකෙන් ඇහෙන sound එක තමයි ඔයා මේක කියලා හිතයි. හැබැයි quality sound එකක් තියෙනවා. මෙතන live ඉන්නවා වගේ නෙමෙයි. ham free එකකින් ඇහුවත් හොඳ sound එකක් තියෙනවා. අපි ඒක දෙන්න උපරිම උත්සාහ කරන්නම්. ඒ වගේම තමයි ඔයා මේ අංගොඩ අවට ඉන්නවා නම් මුල් ඒරියාව නිව් ටවුන් අපේ shop එක තියෙනවා. එතනට visit කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ ඕන තැනකට අපි ඩෙලිවර් කරනවා. ඔයාට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ආවට පස්සේ සල්ලි දීලා ගන්න පුළුවන් cash on delivery හැකියාවකුත් අපේ දැනට තියෙනවා. right. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේකේ මිල ගණන් කොහොමද කියලා. මේක රුපියල් 24900ක් වගේ ගොඩක් හොඳ price එකකට අපි ඔයාට මේක ලබා දෙනවා. 8 inch hoopers දෙකක් තමයි මේකේ එන්නේ. අමතක කරන්න එපා. mic දෙකත් එක්ක මාරම quality. ඒ වගේම තමයි මේ වගේ අලුත් videos බලන්න subscribe කරලා තියාගන්න ඔයා. අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.